කලින් කවිෂ්කට නිදහස ලැබුණා. අවුරුදු 3කට පස්සේ සීරණ සද්දෙන් නැති වුණා. අපි YouTube channel එකක් පටන් ගත්තා. අහන්න ඉන්න කෙනෙක් නැති අය කතා කියන්න. ගිටා අපි ගන්න අතර ගියා. අඳුරෙන් විතර මැසේජ් එකක් දාලා බලලා තව මොනවද දැනගන්න පුළුවන් වේද කියලා. නොනෝ අහන්න බෑ මැසේජ් එකක් දාලා. පොඩි මතකේව තියෙනවනේ අහලා බලන්න. හෙලෝ නංගි මම මේ සිරිජය කතා කරන්න පොඩි කාමරයකින්. අපි ඊයේ ගියා මේ අයියා නැති වෙච්ච තැනට. හරිද? අපිට තාම මොනවා හරි විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද මේ ඒ සම්බන්ධව? අහේච්චා දැම්මා ඔන්ලයින් ඉන්නේ. බලමුනේ. ඉක්මනට රිප්ලයි එකක් දාන්න. channel එකේ බලන්න. අම්මා රිප්ලයි එකක් බඩුවා. රිප්ලයි එකක් ආව සඳුනන්ගෙන් මං. හරිද? අයියේ පොලිස් රිපෝට් එකේ තියෙන්නේ අයියා බීලා 120ට ගිහින් කන්ට්‍රෝල් නැතුව කනත්තේ තාප්පේ හැප්පුණා කියලා. හැබැයි අයියා බොන්නේ නෑ. අයියේ තාත්තා බීලා නැති වෙච්ච නිසා පොරොන්දු වුණා ජීවිතේට බොන්නේ නෑ කියලා. නංගිට මතකද දන්න අයියා හැප්පුණ වෙලාව? ඒකත් වටින පොයින්ට් එකක්. නංගි මේ අයියා ඇක්සිඩන්ට් වුණ වෙලාවක් වගේ පොලිස් රිපෝට් වල තියෙනවද? ඒ කියන්නේ ඇක්සිඩන්ට් වුණ වෙලාවක් ඒ වගේ දෙයක් මොකක් හරි රිපෝට් වල තියෙනවද? ඉතින් තමයි අයකට නම් දාපුවම බැලුවා. ටයිපින් කියලා වැටෙනවා. ඒක රිප්ලයි එකක් ආවා. රෑ 12:10ට කියලා රිපෝට් එකේ තියෙන්නේ. ගමේ කෙනෙක් 119 එකට කෝල් කරලා. හැබැයි අයියා 11:05ට මට කෝල් එකක් ගත්තා. නංගි මම ගෙදර එන ගමන් බය වෙන්න එපා. පාර හොඳට පේනවා කිව්වා. බීපු කෙනෙක් එහෙම කියනවාද? ටයිම් එක කීයද කිව්වේ? නෝට් එකක් දාගෙන. හරිද? 11:10ට කියලා තමයි රිපෝට් එකේ තියෙන්නේ. හරිද? හැබැයි මචං මේ 11:10. ඔව් හරිද? 11:05ට කෝල් එකක් අරගෙන තියෙනවා මේ චඳුරි නංගිට මේ ලගේ 11:05ට. මේ කෝල් එක කරලා කියලා තියෙනවා මේ එයා එන ගමන් ඉන්නේ මෙහෙමයි පාර හොඳට ක්ලියර් ඉස්තර මෙහෙමයි කියලා. එතන මචං මේ ටයිම් එකේ පොඩි නොගැලපීමක් තියෙනවා. ටයිම් ලයින් එකේ අවුලක් තියෙනවා. 11:10ට හැප්පෙන්න විනාඩි 5කට කලින් කෝල් එක ඇවිල්ලා තියෙනවා. තාම ඉස්තරට ගන්න ෆෝන් එක මචං වගේ තිබ්බනම් තාම ඉස්තර ගන්න පුළුවන් නේ. ෆෝන් එක හම්බුණාද කියලා අහලා නංගි මේ අයියාගේ ෆෝන් එක ඕගොල්ලන්ට හම්බුණාද පොලිස් කේස් වලින් පස්සේ මේ ඒක මොකද දන්නේ උනේ නේ. ඒකත් දාපුවම බලන්න ඔන්ලයින් අපේ chat එකේ යන්න ඕන මම හිතන්නේ. ටයිපින් එක නෑ ඒකට රිප්ලයි දාලා නෑ අයියේ. පොලිසියෙන් කිව්වා කුඩු වෙලා හොයන්න බැරි වුණා කියලා. හැබැයි අයියා මැරෙන්න කලින් දවසේ මට වොයිස් නෝට් එකක් එව්වා. මම ඩිලීට් කරේ නෑ. අන්න ඒ කියන්නේ බං අන්තිමට දාපු වොයිස් නෝට් එකේ වගේ දේවල් තියෙනවා. නංගි මේ අපිට ඒ ටික ගන්න පුළුවන් නේද මේ දැම්ම වගේ ඒ ටික දීප්පනම් අපිට හොඳයි. ඒ ටික පුළුවන් නම් මේ ආට මේ chat එකට එහෙම දානවාද මේ අයියත් එක්ක මේ අයියාගේ වොයිස් නෝට් ටික බලමු මේකට රිප්ලයි එකක් දායි. මම නෝට් එක දාගත්තා නේ. බලමුකෝ. නංගි වොයිස් නෝට් එක දැම්මද දන්න? බලන්න.
කළු කාර් එකක් 50යි 50 ලක්ෂ 5ක් දීලා මුව හප්පලවා කළු කාර් එක ලක්ෂ 5ක් කළු කාර් එක ලක්ෂ 5ක්. 50යි 50 කියලා ෂුවර්ද? 50යි 50ද දන්නේ 50යි 50යි කෙනෙක් විතරයි මේකේ තියෙන්නේ. ලක්ෂ 5ක්. බගියන් මෙව හප්පල කියලා. මට හිතෙන්නේ හප්පල වෙන්න ඕනවා. මට හිතෙන්නේ නැහැ බං මෙව හප්පල කියලා. මේක මර්ඩර් එකක් වෙන්න බෑ. මෝ මරලා දාපු සින්න. නිකම් මූට සල්ලි දීලා වහන්න බැරි දෙයක් මූ දැකපු හින්දා මූ හප්පල දාලා කියලා. ඔය හිතෙන්නේ නැද්ද? එන්න එකතකින් හිතන්න පුළුවන්. ඔව්. අඳුන්නගේ ටයිපින් බම්මක් කරන මෙසේජ් එක. ටයිපින් මොකක් ටයිප් කරනවා හිතන්න. තවත් ඉන්ෆර්මේෂන් එකක් ගන්න මෙසේජ් එක ආවා. අයියේ මම දැනන් හිටියා අයියා වැටුනේ නෑ. අයියට මොකක් හරි වුණා අම්මට කියන්න බෑ. අම්මා ලෙඩ වෙයි. සේන්ජගේ දෙන්නේ එහෙමයි. රිප්ලයි අදාම කරන්නේ. අවුල නැද්ද? නංගි බය වෙන්න එපා. අපි ඉන්නවාට සාධාරණ කිෂ්ට කරනවා. අපි පුළුවන් තරම් try එකක් දෙන්නම්. හරිද? මචං මේක මේ පොලිසිය යන්න ඕන සීන් එකක් හැබැයි හරි. ඒ වුණාට අපි පොලිසිය යන්නත් බෑ. නංගි කිව්වනේ මේ පොලිස් කේස් එක ක්ලෝස් උත් වෙලා කියලා. ඒ හින්දා මොකද කරන්නේ? උන්ට සල්ලි දීලා ඇති මේක වහන්න මචං. අපි දැන් මේකට මොකද කරන්නේ? කවිස්ක කිව්වේ අපිට අහන් ඉන්න කියලානේ. අපි ඉසිරු අයියා කියන දේ අහලා අපි මේක ගැන කතා කරමු බං. මුළු රටටම ඇහෙන්න. එහෙම කරමු. මේක ලොකු කේස් එකක්. අපි හිතනට වැඩිය මේක ලොකුයි බං. මේක ගැන හොයන්න ඕනේ. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තව විස්තර හොයලා. ඕකෙන් අපිට කරදරයක් වෙන්නත් පුළුවන්. බැරිකමකුත් නැහැ. අපි බලමු මොකද වෙන්නේ බලමු කියලා. ඕන දෙයක් වෙද්දී. මොන දේ වුණත් අතාරින්නද ඉස්සරහට. එච්චරයි. බලමුකෝ. ඇත්තටද ගන්න. ටයිම් එක කොළහයි පහ පොල් එකම ඒ බං ඒ මෝ හප්පලකින් කාර් එකකින් කියලාද කිව්වේ? ඔවුනේ වොයිස් නෝට් වල තියෙන කාර් එකක් කියලා නිසා මේ 50 වගේ තමයි. කියන්නේ 50යි 50යි තමයි දැකලා තියෙන්නේ බා. 50යි 50 වගේ තමයි ෆිල්ම් වොයිස් නෝට් එක තිබ්බේ එහෙම. කාර් එකකට කියන්න තවුරුන්න. සුරට මොකද උනේ? ඒ අඩෝනේ මේ
මේ ඉතුරුයි බයික් එක ඒකනේ අඩු මේ පිටිපස්සනේ බන්තල්ලා තියෙන්නේ ඒකනේ මං තාප්පේ තාප් එක හැප්පුණා නම් බයි ඉස්සරහනේ තැලෙන්නේ මේ කියන්නේ බං මූව පිටිපස්සෙන් ඇවිල්ලා හප්පලා තියෙන්නේ කාර් එකක් දැක්කා නම් අර වොයිස් නෝට් එකේ කියන විදිහට කාර් එකක් දැකලා 50යි 50 බයික් එකේ පිටිපස්ස හැදලා තියෙන්නේ නේ ඔව් බං ඔබ කියපු දෙයට එහෙම තමයි පේන්නේ මාස 6කට කලින් කොට්ටාව හයිවේ රෝඩ් එකේ CCTV කැමරාස් 3ක් අක්‍රිය වෙලා තිබුණලු මචං ඔක්කොම එක වරද ඔක්කොම එක වරද මේක ලොකු සීන් අබ්බා පොලිසිය CCTV කවරෙන් දැන් ඔක්කොම මකලා දාලා ඕක එතන දිනන දිනන මේ කොහොමද විසඳන්නේ මේක තමයි අපිට අතාරින්නත් බෑ මේක ඔය අතාරියොත් අංගිප්පා මේක තරම හැබැයි ස්මාර්ට් ඉන්නේ මොකද කාගරි දේශපාලඥයෙක් හරි බිස්නස් කාරයෙක් හරි එකක් වෙන්න පුළුවන්. අපි මේක අපේ නම දීගෙන තිබ්බේදින මේ දෙන්නේ මේක කරා දෙන්නට මේකට channel එක දිනනවා යන්නේ උනට ඊට අපි මේකට වීඩියෝ එකක් කරලා දාමු මේ එළියට දාමු ඉස්සුරු අයියගේ සිංහල මේක අපි ළඟ මේවා ගියානේ බං එවිඩන්ස් දෙන්න දැන් අපිට නිකන් Google පොඩක් පෙන්නන්න පුළුවන් නේ අපි දාලා පොඩක් මේක වයිරල් කරලා ගන්න. එතකොට මචං හොයන්න වැඩි ඔය ඩැස් පොඩක් කැලෙන්ඩිලා සිං එකේ මයි ෆෝන් එකේ වීඩියෝ එකක් ගමු. ඊට පස්සේ පස්සේ එඩිට් කරලා ඔය වීඩියෝ එක ගනින්නේ ඉතින් නම් කොහොම කිරිමු ඔව් තරහ ඊට පස්සේ එඩිට් ලයිට් එක ඔෆ් කරලා මේ ඇඟලෙන් ගන්නනේ ඔහොම මේ කියන්නේ මේ ටිකෙන් උඩ හරියට කියන්නේ මේ හරියෙන් උඩ ඔය ආගේ සීන් එක වෙනවා හරි දැන් හිතලා කියන්නේ අර පොඩි නිකන් අර නෝට් එකක් දාගත්තු තියෙන ඒකෙන් බලලා කියන්නේ හරි එතකොට මම සීන් එක නා මුලින්ම ඉන්ට්‍රෝ එක ගන්නවා ඊට පස්සේ අර සාක් එවිඩන්ස් මොනවා සාක්ෂි කොනෙන් පෙන් දෙන්න එඩිට් එකකින් මේ මෙතන දාමු ඊට පස්සේ අර ප්‍රශ්න ටික අපිට දෙන ඇයි බීවේ කියන්නේ ඉසුරු බීලා හිටියේ නැත්නම් රිපෝට් එකට ආවේ කොහෙන්දයි CCTV කැමරා ඔෆ් වුණ සීන් එකයි ඊට පස්සේ 50 කියන කාර් එක ආවද කියන එකයි එඩිට් කරමු ඊට පස්සේ අනිවාර්යෙන් මේ යටින් මචං අපි අන්තිම වීඩියෝ එකේ එන්ඩින් එකේ කියමු මේ
මෙහෙම කාර්යයක් කවුරු හරි තියෙන කවුරු හරි දැක්කනම් BMW Audi වගේ මේ රේක් මොකක් හරි ටිකක් එක්ස්පෙන්සිව් කාර්යයක් තියෙන කවුරු හරි එහෙම මේව කරා නම් මේ කමෙන්ට් එකක් දාන්න කියලා කියමු. වැරදුනොත් කට් කරන්න ඕනේ. ready අවුරුදු 23යි මාස 6යි කොට්ටාවේදී බයික් ඇක්සිඩන්ට් එක අනේ හරි මාව අවුලන්න යන්නේ. එවිඩන්ස් ටික මේ පැත්තටනේ. ඔව් මේ පැත්තට එන්න. පළවෙනි ෂොට් එක මෙහෙම වෙල්කම් එක මෙහෙම ගනින්. එස් අර ගන්න. ආයිබෝවන් චුටෙන් පොඩේ එල හරිද? ආයි කිව්වම හරිද? අද සීන් එක 1 2 3 ආයිබෝවන් අපි අද කතා කරන්නේ පොඩි කාමරෙන් ඉසුරුගේ කතාවක්. දැනට මාස 6කට විතර කලින් අවුරුදු 23ක කොල්ලෙක් ඉසුරු කියලා මේ කොට්ටාව හයිවේ රෝඩ් එකේදී ඇක්සිඩන්ට් එකක් කරලා නැත්නම් ඒ කියන්නේ බයික් ඇක්සිඩන්ට් එකක් කරලා නැති වෙලා තියෙනවා. ඉතින් මේ කේස් එක මේ පොලිසිය ක්ලෝස් කරලා තමයි තියෙන්නේ. හැබැයි මෙතන අපිට පොඩි ගැටුම් සහගත දේවල් ටිකක් තියෙනවා. අපි අද බලමු මේ මොනවද කියලා. ඒ වගේම ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක ගිහින් බලමු මොනවද මේ දේවල් කියලා. හරිද? ඊළඟට මචං අර වොයිස් නෝට් එක නම් මරන් ටික ඉතින් එඩිට් එකේ ඊට පස්සේ අර මැද ගෑලා හරිද? ඔන්න ඒක අර මේ අර විදිහට 1 2 3 ඊට පස්සේ මම කියනවා. මෙතනින් දානවා නේද? පාවෙට දානවා. ඔන්න 1 2 ඉතින් දැන් ඔයගොල්ලෝ කලින් ඇහුවනේ මොනවද මේ දේවල් ඇක්සිඩන්ට් එක වෙලා තිබුණේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ දකින්න නැති එතනදී එයාලා කියනවා මේ ඉසුරු බීලා හිටියෙත් නැහැ කියලා. උනට පොලිස් රිපෝට් වල තියෙනවා ඉසුරු ඒ වෙලාවේ බීලා හිටියේ කියලා. ස්පීඩ් එකත් වැඩිව ඇවිල්ලා ඇක්සිඩන්ට් එක වුණා කියලා තමයි මේ පොලිස් කේස් වල ලියවලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඉසුරු බීලා හිටියේ නෑ කියලා එයාගේ පවුලේ ඥාතීන් කියනවා නම් කොහොමද මේ පොලිස් රිපෝට් වල ඉසුරු බීලා හිටියා කියලා කියන්නේ? ඉතින් ඒක තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ. ඉතින් දෙවෙනි එක විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ මෙතන මෙන්න මේ කොට්ටාව කියන ඇක්සිඩන්ට් එක වුණ ඒරියා එකේ CCTV දවස් 3ක් විතර වෙලේ ඉඳන් වැඩ කරලා නැහැ. පොලිසියට ඒ දේවල් වල ෆොටේජස් ගන්නව හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් කොහොමද එහෙම වුනේ? කොට්ටාව කියන නගරේ ඒ විදිහට හැම CCTV එකම වැඩ කරන්නේ නැතුව ගිහලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙන්න බැරි දෙයක් නේ. තුන්වෙනි එක තමයි මෙන්න මේ වොයිස් නෝට් එකේ තියෙන වලට අහගන්න පුළුවන් මෙන්න මේ 50යි 50 කියන කළු පාට කාර් එකක් ගැන. ඉතින් කාගේද මේ කාර් එක? මේ කාර් එක මේ බයික් එක ෆලෝ කරාද? එහෙම නැත්නම් හමු සිදුවීමක්ද? මෙන්න මෙතනත් පොඩි ගැටීමක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි අද අපේ මාතෘකාව වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ ප්‍රදේශවල ඉන්නවා නම් ඔයගොල්ලෝ මේක ගැන මොන හරි දෙයක් දන්නවනම් අනිවාර්යෙන්ම අපේ කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. ඔයගොල්ලොන්ට ඕනම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අදට අපි මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙන එක හැමෝටම ජය වේවා. ඒක ඕල්ද? ඒක සෙට් වෙනවා. හරි ඒක අවශ්‍යයි. ඊට පස්සේ දැන් ඔක එඩිට් කරලා දාමු YouTube එකට. ඊට පස්සේ බලමු මේ අත්තේ මොකද වෙන්නේ කියලා. ඒක ඇප් එක සෙට් කරලා ගනින් මම බලන්න වීඩියෝ ටික. මේක තමයි අපි වීඩියෝ එකේ දාමු. මේ පැත්තෙන් එඩිට් එක ආවා. මේ පළවෙනි එක මෙතන ඉතින් මේ කේස් එක
ඔලන්න හරිද එතන ඩිට් එක ගන්නවා දැන් එක්ස්පෝර්ට් කරමු. emang ekspor keren එදම මේ පන්සලට පැකේජ් තියෙනවා මේකෙන් එදාට පුළුවන් නේ කාඩියට දාන්න නම් මම පැකේජ් එක කරනවා මේ මොනවා කියන දේනවද nah kalau ati dia makin pengen dan sama ya. Boleh.